Hello, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද එදා අපි ෆොටෝ ෂූට් එකක් කරන්න ගියප් එකේ part 2 තමයි අරගෙන එන්න හදන්නේ. part 2 කියන්නේ part 1 අපි කළා ලුණුගම්මේර බන්ට් එකේ. අද part 2 කොහෙද යන්නේ කියලා බලමුකෝ. ටාන් ටා මේක තමයි මගේ අද outfit එක වෙන්නේ. ඉතින් බලමු අද මේකෙන් කරන ෆොටෝ ෂූට් එක මොන වගේ එකක් වේද කියලා. ඉතින් ෆොටෝ ෂූට් එක කරන්නේ කොහෙද යන්නේ කොහෙද බලන්න දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අපි ඉක්මනටම ලේස්ති වෙලා යමු. ඔන්න ඉතින් දැන් මම ලේස්ති වෙලා ඉවරයි. පිරිමි ළමයි කොහොම කිව්වත් අනේ අපිට ලේස්ති වෙන්න යන්නේ පුංචි වෙලාව නේද ළමයි. ඉතින් ඔන්න මෙන්න මේ විදියට තමයි අද ෆොටෝ ෂූට් එක වෙන්නේ. අපි එහෙනම් ලොකේෂන් එකට යමු. බලන්න ළමයි මේකේ ලස්සන. මං අනිවාර්යෙන් ගවුමක් මැහුවොත් ඒ ගවුමට හරියන්න පොයික්කුත් මහ ගන්නවා කොණ්ඩෙට දාන්න. ඉතින් අද ෆොටෝ ෂූට් එක නිසා මට මේක කොහොමද වැදගත් වෙන්නේ. ඉතින් එනවා බලන්න. එහෙනම් ඉතින් වැඩේට යමු. අද මගේ ෆොටෝ ෂූට් එකට ලොකුම හේතුව තමයි මෙන්න මෙය. මෙන්න මෙයා නිසා තමයි අද මගේ ෆොටෝ ෂූට් එක වෙන්නේ. අපි බලමු මෙයත් එක්ක කරන ෆොටෝ ෂූට් එක කොහොම වෙයිද කියලා. එහෙනම් ඉක්මනටම යන් අපි. හැමෝම කියන විදියට කුකුලා අතින් අරගෙන නෙවෙයි මං අද කුකුල පැත්තකින් තියලා මගේ මල්බොකිය අතින් අරගෙන මගේ මේ ලස්සන වැඩේට යන්න පිටත් වුණා. අපි යන මේ ගමන ටිකක් දුරයි. ඒ කියන්නේ මේ ලොකේෂන් එක තියෙන්නේ අපි ඉන්න තැනට වඩා ටිකක් කියන්නේ ටිකක් මන් නෙවෙයි ටිකක් දුරින් තමයි කොහම හරි තියෙන්නේ. ඉතින් ඔන්න ඔහම කියව අපි තුන්දෙනාත් එක්ක බයික් එකේ එඩිලා යනවා. මම බය වෙලා හිටිලා මේ කොයි වෙලාවෙ මේ දෙන්නත් එක්ක මම බිම දායිද කියලා. මෙහෙන් දදා ඉතින් අපි කඳු බෑවල් පල්ලම් තරණය කරගෙන දැන් ලොකේෂන් එකට යන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම ළමයි මට දැන් තමයි තේරෙන්නේ ගමක් කියන එක කොච්චර ලස්සනද කියලා මේව ගම මැදින් යනකොට. කියන්න දෙයක් නැහැ මේ යන ලොකේෂන් එක තියෙන ගම කියන්නේ ඇත්තටම මාරම ලස්සන තැනක්. මෙතන මට වැඩි ලස්සන මතක තියෙන අපේ අයියට. මොකද අපේ අයියගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් අපිට හම්බුනේ මෙන්න මේ ගමෙන් තමයි. ඉතින් මේ තියෙන්නේ ඇල්ලගල බන්ට් එක. කියන්නේ ඇල්ලගල තියෙන ඇනිකට් එක කියලා කියන්නේ මෙන්න මේකට. එතන පාස් කරගෙන තමයි අපිට මේ ලොකේෂන් එකට යන්න තියෙන්නේ. එකක් නෙවෙයි නම් පාලම් ගොඩක් පහු කරන් ගියා. මට ඉතින් ඒක නිසා පාර කියන්න තේරෙන්නෙත් නැහැ. කොහොම හරි යන්නෝම අපි දැන් ලොකේෂන් එකට ආවා. මේ තමයි ළමයි ඇල්ලගල තියෙන මම දැක්ක ලස්සනම තැන. මෙතන මම මේ ෆොටෝ ෂූට් එක එකපාරක් කරා තව එකක්. ඒකට ගොඩාක් ප්‍රතිචාර ලැබිච්ච නිසා මම මේ ෆොටෝ ෂූට් එකට මේ ලොකේෂන් එකම තෝරගත්තා. ඉතින් බලමුකෝ දැන් ෆොටෝ ෂූට් එක කොහොමද වෙන්නේ කියලා. ෆොටෝ ෂූට් එකට කලින් බලන්නකො මේ ලොකේෂන් එකේ ලස්සන. ඇත්තටම ෆොටෝ ෂූට් එකක් කරනවා නම් අනිවාර්යෙන් යන්න මම highly recommend කරනවා මේ ලොකේෂන් එක ගැන. මේ මගේ දෙවෙනි ෆොටෝ ෂූට් එක මෙතන කරනවා. මම මෙතන ආසම එකක් තමයි මෙතන තියෙන ළමයි ලස්සන ගස් ටිකක් වෙයි. එතනට මම කොච්චර අමාරු වුණත් කොච්චර එරෙන්න නෙවෙයි මොන දේ වුණත් මම කොහොම හරි ගිහලා එතන ෆොටෝ එකක් අනිවාර්යෙන් ගහ ගන්නවමයි. ඉතින් මෙන්න මෙතන ළමයි මෙන්න මෙතනට මම මාරම ආසයි ඒ තැන අර ලස්සනයි. හරිද? එතන වෙනම වයිබ් එකක් තියෙන්නේ. ඉතින් ඔන්න ඔහම එතන ලොකු පාලමක් තියෙනවා. ඉතින් ලොකු පාලමක් අපි යනකොටත් තව පෙමිනමයි වගේ අකවල ෆොටෝ ටිකක් ගහන ගමන් තමයි හිටියේ. ඉතින් ඔය ඔක්කොමත් එක්ක මම ලස්සනට මගේ ෆොටෝ ෂූට් එකේ වැඩ ටිකක් කරගත්තා. ෆොටෝ ෂූට් එක කරන අතරතුර ඉතින් වීඩියෝ අරගෙන ලෝල්ට් ලොකේෂන් එක පෙන්නන ලොකේෂන් එක අරගෙන ඉතින් ඔන්න ඔය විදියට තමයි අද ලස්සනට වැඩේ වුනේ. ගොඩක් කට්ටිය මගෙන් අහන දෙයක් තමයි ෆොටෝ ෂූට් වල ලොකේෂන් ගැන. ලොකේෂන් කියන්නේ මම මේ ලොකේෂන් එකේ කරන දෙවෙනි ෆොටෝ ෂූට් එක තමයි මේක. මොකද මට හිතට වැදුනම තැනක් තමයි මේක ඇල්ලගල ගොඩක් ඇතුළේ තමයි තියෙන්නේ. බෙල්නිහෙර පැත්ත සඳුන්ගම් පැත්තට යන්න තියෙන පාරක් ගාව තමයි මේක තියෙනවා කියන්නේ.
ඔබලා ඔය දැන් නරඹන්නේ මම අපේ මෝඩ පැටිස්ටෝනි විදියට මේ ෆොටෝ ගහන්න හැදෙන විදිය තමයි. ඇත්තටම ළමයි කියන විදියට ඉතින් හැරෙන්නේ නැහැ, නටන්නේ නැහැ, දඟලන්නේ නැහැ, වෙන මොනම කරන්නද ඉතින්. ඔය සියලු විකාර වලින් පස්සේ දැන් මගේ ෆොටෝ ෂූට් එක නම් කරලා ඉවරයි. දැන් ඉතින් නැවතත් ගමනේ යා. දැන් අපේ ෆොටෝ ෂූට් එක නම් කරලා ඉවරයි. අපි බලමු මේ ෆොටෝ ෂූට් එක කොහොම වෙලා තියෙනවද කියලා. ටාන් මිෂන් ක්ලෝස්. ඔන්න ඉතින් දැන් ගෙදර ඇවිල්ලා ෆොටෝ ෂූට් එකේ ෆොටෝ ටික එඩිට් කරලා ඔක්කොම වැටික් කරලා ඉවරයි. දැන් ඔයාලට මේ පෙන්වන්නේ මගේ ලස්සන ෆොටෝ ෂූට් එකයි. ඔයාලා අනිවාර්යෙන් ළමයි මට මේකට ඉතින් මේ සඳහා මට උපරිම සහයෝගය ලබා දුන් මාගේ මෝඩ ජෝඩුවටත් බෙහෙවින් ස්තුතිවන්ත වන අතර ඉතින් එහෙනම් මං අදට ගිහින් එන්නම්. ආයෙමත් අලුත් ලස්සන වීඩියෝ එකකින් සෙට් වෙමු. එහෙනම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ගොඩක් ආදරේ. හෝ මේ වගේ ලස්සන වීඩියෝ බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආයෙමත් සෙට් වෙමු. බයි බයි.